සුබ දවසක් යාළුවනේ. මම අද ඔයාලට පෙන්වන්නේ විශේෂ පළතුරු වර්ගයක්. මේ තියෙන්නේ මේ පළතුරු වර්ගයට කියන්නේ රෙඩ් ලේඩි කියන දෙලුම් විශේෂය තමයි මේ තියෙන්නේ යාළුවනේ. මේ පේනව නේද ලස්සනට තියෙනවා. මේක ගොඩාක් ඖෂධීය පළතුරක්. මේක කැන්සර් රෝගීන්ට ඒ වගේම අනිකුත් සියලුම රෝගවලට මේක පාවිච්චියට ගන්නවා. ඒ වගේම මට දැනගන්න ලැබුණා මේකේ යුෂ මරණාසන්න රෝගියෙකුට වුණත් ඊටාම ගුණදායක වෙන මේ පළතුරක් කියලා. මේකෙන් ඊට අමතරව මේ දෙලුම් මල් හැදුනහම චෛල් හදනවා. ඒ චෛල් කියන්නේ තේ වර්ග. එතකොට මේ මං ඉන්න මේ රටේ කට්ටිය මේ දෙලුම් වලට විශේෂ තැනක් මේගොල්ලන්ගේ දෙනවා. මේගොල්ලන් අපි වගේ මැරුණාම ලොකුවට දාන ඒවා දෙනවා නෙමෙයි. නමුත් මේගොල්ලන් කොල්ලිෆා කියලා පිඟානක් හදාගෙන යනවා. ඒ පිඟානේ අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ දෙලුම් ඇට. හොඳද? ඊටත් අමතරව මේගොල්ලන් මේක නිතරම ආහාරයට ගන්නවා. මෙහි නිතරම හැදෙනවා. මේවට පෝර හිම දාන්නේ නැහැ. නමුත් ලස්සනට ගෙඩි හැදෙනවා. දෙලුම් වලින් බීම හදනවා. මේගොල්ලන් ජූස් එක හදලාත් බොනවා. තව ඊට අමතරව රූපලාවන්‍ය දේවලුත් නිෂ්පාදනය කරනවා කියලා මම අහලා තියෙනවා. ඊටමත් විටමින් බහුල ශරීරයට අත්‍යවශ්‍ය විටමින් ගොඩාක් තියෙන ඊටාම ශරීරයට ගුණදායක ඒ වගේම මිහිරි රසයක් තියෙන පළතුරු වර්ගයක් තමයි මේ දෙලුම්. හැබැයි මේ දෙලුම් වලට රෝගෙකුත් හැදෙනවා යාළුවනේ. ඒ රෝගයට මේ කියන්නේ නම නම් මං හරියට දන්නේ නැහැ. හැබැයි අර ඈතක් තියෙන දෙලුම් ශාකයක්. ඒ රෝගේ හැදුනහම දෙලුම් ගෙඩි මැද්දෙන් පුපුරනවා. පුපුරලා දෙලුම් ශාකේ දෙලුම් ගෙඩියේ ඇතුළට මැස්සෝ යනවා. දැන් මේ ගෙඩිය ඒ වගේ පුපුරලා තියෙන්නේ මේ. හරිම ලස්සනට. හැබැයි දෙලුම් හැදිලා තියෙනවා. ඒ වගේම හරිම රසවත් මේ දෙලුම්. හරි මිහිරි රසයක් තියෙනවා. මගේ යාළුවනේ මම මේ කරන වීඩියෝ වලට ඔයගොල්ලෝ කැමති නම් තව යාළුවෙකුට බලන්න මේක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මට තව මේ වගේ වීඩියෝ කරන්න ඕන මොන විදිහේ වීඩියෝද කියලාත් මට කමෙන්ට් කරන්න. තව කෙනෙකුට මේකෙන් දෙයක් දැනගන්න තියෙනවා නම් මේක පුළුවන් නම් ෂෙයා කරන්න. ගොඩක් ස්තුතියි.